ඉතින් මේ මඩොල්සිම යන ගමන් ගොඩක් කට්ටිය අහලා ඇති මේක ගැන. කියපු පළවෙනි පාර තමයි මේක අපි දෙන්න. ගොඩාක් දුරයි යන්න ඕන, ගොඩාක් දුර. අපි සමහරවිට අපේ ගෙවල් ළඟ ඉඳලා බලුවොත් කිලෝමීටර් 200 ගාණක් විතර තියෙනවා. හරිම ලස්සනයි. ගමන මහන්සිය කොච්චර වුණත් ඒ දැනට කියාම මේ හැම දෙයක්ම තිබුණා. ඒ තරම් ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන්ම ගිහිල්ලා නැත්තම් බලන්න. ඔය තියෙන්නේ අපි උඩටම ගිහිල්ලා උඩ ගත්ත වීඩියෝස්. හරිම ලස්සනයි. එතෙන්ට වටේටම තියෙන කඳු ටික පේනවා. අපි එතන අපි හිටපු කන්ද තමයි ඒ තිබ්බ තැන උසම තිබ්බ කන්ද. තව එක කන්දක් අපිට පේන්න තිබුණා. අපි උඩට ගියේ නැහැ. ඉතින් ලස්සන මල් තියෙනවා, කුරුල්ලෝ කෑ ගහනවා, උලන් සද්ද, ඔය හැම දෙයක්ම එක හරිම නිදහස් පරිසරයක හිතේ තියෙන හැම දෙයක්ම අමතක වෙනවා මේ වගේ තැනකට ගියහම. අපිට පේනවා එතන උඩට ගියහම තවත් අපි වගේම කැම්පින් කරන්න ආපු සමහර අය තව ඒ වගේ ඉන්න පුළුවන් තැන්වල ඉන්නවා අපි දැක්කා. ගොඩක්ම ළඟට බලන්න බැරි වුණා. එහෙම පේන්නේ නැහැ. ඉතින් බලන තැන ලස්සනයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන්ම යන්න. ගියහම අපි මෙහෙම කියනවට වඩා ඇස් දෙකෙන් ඔයාලට ඒක බලන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් මේ එතනින් අපි එතන ඉඳලා පල්ලෙහා බැලුවම මෙහෙම තමයි මේ වගේ වේව එකක් තියෙන්නේ. ඔයාලට මේක මෙහෙම දකින්නට වඩා දහස් ගුණයකින් ලස්සනයි ඇත්තටම. ඉතින් අපි කැම්පින් හිටියේ කලින් දවසේ රෑ ගිහිල්ලා හවස ගිහිල්ලා උඩ ලස්සන බලලා එහෙම දැන් ඇවිල්ලා අපි උදේට කෑම දැස්ති කරනවා. මේ වගේ පොඩි කෑමක් තමයි කෑවේ. ඉතින් අපි දෙන්න කොච්චර මහන්සි ගමනක් වුණත් ආයෙ කියනවා මේ මහන්සිය චුට්ටක්වත් දැනෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. අපි වගේ කැම්පින් පිස්සුවක් තියනවා නම් ඇත්තටම මේක හොඳ ගමනක්. අපි දැන් මේ ආපහු යනවා කොහොම කරලා බලලා පරිස්සමට අපි ආපහු ගියා. පාර ටිකක් පොඩ්ඩක් ඉතින් අවදානම් තියෙනවා. ඒකට හරිම කල්පනාවෙන් පරිස්සමෙන් ගියොත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ ඒක කියන්න ඕනේ. හරිම ලස්සනයි පාර දෙපැත්තත් ෆයිනස්ට් ඊට පස්සේ ඈත තියෙන කඳු පන්ති හරිම ලස්සනට පේනවා. බයික් එක ගියත් කාර් එක ගියත් මොන වාහනයක ගියත් හරිම ලස්සනයි. බලන්න හැමදේම. ඉතින් ඔයාලට ගොඩක් thank you අපේ වීඩියෝ එක බලුවට. අපව කියනවා ගිහිල්ලා නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. හරිම ලස්සනයි. පරිස්සමට යන්න යනවා නම් හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම්. Thank you.